වැඩි හිතන්න එපා නිකන් පොඩි නිකන් කළු පාටක් තියෙනවා හරිද? අතන යට. ඔව් දකුණේ. ටිකක් දකුණේ. ඔය ඉතින්. ඇති. අඩෝ. ඒ සීනි ටිකක් දීපන්. Hello friends, welcome to Tryside. ඉතින් අද අපි කරන්න යන්නේ blind deaf mute challenge එකක්. මේ challenge එක කරන මාත් එක්ක ඉන්නවා චන්දු පින්නවා, නිම්සරින් එතකොට මම රවින්දු. ඉතින් අද වීඩියෝ එකේ rules තමයි අද අපිට තියෙනවා කටට පේනවා ඉස්සරහා පේනවා වගේම අපිට blind fold කරගන්න පොඩි රෙදි කෑල්ලක් තියෙනවා, ටේප් එකක් තියෙනවා, headset එකක් තියෙනවා. මේ වගේ අපි අද කරන්න යන්නේ. අද අපි තුන් දෙනාගෙන් එක්කෙනෙක්ට හම්බ වෙනවා මේ headset එක. එතකොට එයාට කන් ඇහෙන්නේ නැහැ. එයාට සින්දු දාලා high bass දාලා තියෙන. එතකොට එයාට කන් ඇහෙන්නේ නැහැ. එයාට කිසිම දෙයක් ඇහෙන්නේ නැතුව තමයි අද වීඩියෝ එකේ ඉන්න වෙන්නේ. එතකොට අනිත් එක්කෙනාට කතා කරන්න බෑ. එයාට තනිකර සිග්නල් වලින් විතරයි අපිට අද ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න පුළුවන්. එතකොට හොඳම එක තියෙන්නේ ඇස් පේන්නේ නැති එක. එයාට තමයි මෙතන කැත්තරම කිව්වොත් අද ෆුඩ් චැලෙන්ජ් එක කෑම හදන්න තියෙන්නේ. ඉතින් අපි අද හදන්න යන කෑම එක තමයි අද අපි හදන්න යන්නේ පීසා එකක්. ඔය කට්ටියට බඩු ටික පේනවා මෙතන බලපුවාම. හරි එහෙනම් අපි පටස් ගාලා රෙඩි වෙමු. හරි එහෙනම් අපි සෙටප් එක රෙඩි කරගත්තා. ඇත්තටම මට තමයි මෙතන කට්ට කන්න උනේ. මට දැන් ඇස් පේන්නේ නැහැ. මට මෙතන කතා කරාට මෙතන කවුරු හරි ඉන්නවා එහා පැත්තේ උදෙන් හරි අඳුර ගන්න පුළුවන් හරිද? දැන් මෙතන හදන රෙසිපිය මම දන්නේ නැහැ ඇත්තම කතාව. මම මෙතන රෙසිපිය දන්නේ නැහැ. කවුද මේ හරි මේ මූට මං හිතන්නේ කතා කරන්න පුළුවන් මූට කන් ඇහෙන්නේ නැහැ නේ. හරි. දැන් ඉන්න රෙසිපිය කියන්නේ මෙතන මොකක් හරි බෝල් එකක් වගේ අයිටම් එකක් තියෙන්නේ මේ. මෙතන හොයාගන්න බෑ. දැන් මෙතන කොහොමද පටන් ගන්න වැඩි? කොහොමද මේක පටන් ගන්න මට කියා උදව් කරා ඈ help me මොකද ඒ දබයි දබන්කෝ පිටිද පිටි ගන්න පිටිද අයිනේ බා අතන යට ඔව් දකුණේ ටිකක් දකුණේ ඔය ඉතින් ඒක හැරෙද්දි බා ඔබ දැන් කපන්න ඕනේ නේද පිටි කඩන්න ඕනේ බා ඉස්සලා හරිද? පියක් වගේ එකක් දීපන් මට මෙච්චර ජාති කරන්න බෑ. පිය. අම්මෝ මේ. ඔය උඩ යට කමන්න ෂේප් එක. ඕ ඇති. ඔය පිය බා. මේකනේ දාන්න ඕනේ. කොච්චර දාන්න ඕනේද? මේක එකයි. දැන් මේකට මම කොහොමද පුරවන්නේ? ඔයගේ හරි ඒකට වැටෙනවා. තව. ඇති. අඩෝ. මොකද? මට පේන ෆ්‍රෙන්ඩ්ස් මම උදේ මාන්දරම නාගත්තා. හරිද? ඒ පිටි එක තියෙන තැන කියමු. ඔය කඩලා දාන්න ඕනේ. මට මතකයි මං හිතන්නේ ඊස්ට් පොඩ්ඩක් චුට්ටක් දාන්න ඕනේ. ඊස්ට් එකද කොහෙද? ඊස්ට් නේ? ඒක හරියට කපපන් ඈ. ඒ කැල ගලවලා වයින් කරපන්කෝ උඩ කැල. නැත්තම් උඹකින් ගොඩක් වැටෙනවා. පොඩ්ඩක්. කොච්චරද? චුට්ටලු. මූ ඉන්න බය කන යනවා බං යන. කොච්චරද දාන්න? ඈ? මේකේ පාද. ඕකෙන් චුට්ටක් දාන්නලු. අතර දාපන් බා. ඇද්ද? මේ ඇද්ද? තව දාන්නලු. ඇතුලේ. දාපන්. ඔය දාපන් හලපන්. කවුද දන්නේ බීමට හැරුණොත් එහෙම. මෙච්චර. සීනිද? ඔය සීනියක් ගන්න. ඔය තියපන්. ඔය ඉතින් ඔක්කොම දානවද? චුට්ටක්ද? චුට්ටක්. මෙහෙම පොඩ්ඩක් දාන්න ඕනේ ඇක්ෂන් එක දාන්න ඕනේ. නොයිස්. ඇතිද? ඇද්ද? තව දාන්නලු. වැඩි. ඇති. මේක අපි කන්න ලුණුනේ.
ලුණු චුට්ටක් දාන්න. ලුණු එක නම් හරියට දීපන්. ඔය එතන එහා පැත්තේ ඔතන මෙහා පැත්තේ. මේකද? ඔය උඹ තිබ්බ තැන. ඔය තියෙන්නේ. බොයේ පිටට දාන්න බා. ඇති. ඇතිද? ඇතිනේ? ඇතිලු. අර තෙල් එක. අර ඔයිල් අර මේ ඔය උඩ ගෑල්ල අල්ලගන්න. ඒක ගලවන්න එපා. ඒක තියපන්. ඒක අල්ලගෙන ඊට පස්සේ උඩින් මේවා කරලා දාපන්. නිකන් මෙහෙම අරන් නැති මේක. ඔය ගෑල්ල අල්ලගෙන ඉන්නේ. වැටෙනවලු උක. කොච්චර චුට්ටද? ඇද්ද? තව දාන්නකො. ඇතිලු. ඉතපන් ඈ. මට උදව්වක් බලන්න ඉතපන් පොඩ්ඩක්. අමු රෙසිපිය බලන්න. ඈ? මු රෙසිපිය බලන්න. ඈ? ආවට ඉන්නේ. දැයින්නේ. අර කප් එකේ උඹ හදන්න දෙපා මුට දීපන්. ස්මයිල් ඉන් පේන් මගේ දකුණු කන ඉවරයි අද. ඔය ඕකේ එකක් දාපන්. ඔය දාපන් උතන බිම ඔය හැලෙයි වතුර එකක් තියෙන්නේ හැලෙයි. දාලා අනන්නලු. චුට්ටක් දාලා අනන්නලු. චුට්ට දාලා පොඩ්ඩක් දාලා අනපන් දැන්. අනපන් හොඳට. පොඩ්ඩෙන් ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් පිටි මූලියක් වුණත් බං පොඩ්ඩක් කලවම්. චුට්ට දාලාද? ඔක්කොම දානවද ඔය කප් එකම? ඔය කප් එකම දානවලු පොඩ්ඩ අනන්න දාලා. ඔය සුට්ට. චුට්ටයි. කප් එකෙන් චුට්ටයි. ඔය ප්‍රින්ස් මේ තව දාපන්. තව චුට්ටක් දාපන්. අපි මේ මීඩියට හොඳට උයන කොල්ලෝ හරිද? ඕක දාලා උඹ අද්දකින් මනපන්. ඉතින් මේ අපිට මේ යක්කෝ අර බේකරි වල අනනවා දැකලා නැද්ද? ඕ දැකලා ඕක තියපන් දැන්. මට දැන් පේන්නේ ඒකේ පස්සේ. නේනපන්. ඒ ඇලෙනවා. තවනන්න ඕනද? යකෝ මේ පිටියේ ගැල්ලුවා විතරේ තව ඕනේ දානවා. මම බීලා වීඩියෝ එකට. ඇහෙන්නේ නැහැ. මොනවද කියන්නේ? මට කියන එක කැන්නේ ඔබට තරංග. ඒ තව වතුර දාන්න ඕනද? තව චුට්ටක්. යාවක්කෝ. මේ මම අනන හොඳයි නේ. ඈ? දැයින්නේ ඔයි. හොඳයිලු. ගන්න හොඳයිලු. ෆික් කියලා කිව්වේ. අර ඔහොම කරලා රෝල් කරන්න ඕන. ඊට ගන්නද? ඈ? ආවම අන්නරි. ඔය පයිටි ටික ඔක්කොම ගනි. තව වතුර චුට්ටක් දැම්මම හරි වගේ නෝ. ඒ හදන්න බෑ හැදුවා. ඕකට දාලා නන්දුලු. ඉතින් මෙතන රෝල් කරන්න ඕන නම් ඉතින් මෙතන දාන්න එපා නේ. මේ භාජනේ තියමුනේ. තා බෝල් තෙල්ටියක් දාමුද මම පොඩ්ඩ ඇලෙන ගතිය මදි. බෝල් තෙල්ලක් කොහෙද තියෙන්නේ? තෙල් ටිකක් දාන්න ඕන. තෙල් චුට්ටක් දාන්න ඕන. ඔතනම ඉස්සරහා. ඔය ඉතින් ඔතන ඒ තමයි. හරියට. ඒ කෑල්ල අල්ලගෙන ආචු ඇදී. දැන් හරි අම්මා බෝල් තෙල් වැඩිපුර වෙනවද මට? එහෙනම් මම පිටි ඔක්කොම කවර් වෙනවද දන්නේ නැහැ නේ. අර මේ පිටි කවර් වෙනවද ඔක්කොම? තට්ටුවක් දාපන් ඈ. ආයිල. අර මේ ඕක තියලා මේකෙන් මේව කරන්නලු. තලපන් හොඳට. ඔය මේව තියෙනවා බලාගෙන. අන්න හරි. තෙල් චුට්ටක් දාන්නලු. අතන දාගෙන වැඩි. චුට්ටක්. ඔය කෑල්ල ගැලවිලා වැටෙයි උඩ කෑල්ල. ඈ? අපි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාමු මේ ටිකට. මට පිටාවේ නොයිස් ඇහෙනවා ප්‍රින්ස් ගණන් ගන්න එපා. එළලු. මට මෙරෝල දැන්. උඹ හොඳට වැඩ කරනවා. හොඳ චෙෆ් කෙනෙක් කියන්නේ. මේක රවුමක්ද අට්ටාරයක්ද? හොඳට තලන්නලු. ලොකුවට තලන්නලු රවුමක් එන්න. ඒ පාරක් වෙන කරගෙන. හරිද? ඔහෝ මං ඉතින් මේ පැත්තට යන්න ඕනේ පොඩ්ඩක්. ඔබ දන්නවද ඔක මොකක් වගේද කියලා? බිත්තරයක් වගේ බං. ලංකාව වගේ නෙමෙයි. අටක් වගේ අට. තව පැත්තේ හොඳයි ඇතිලු. ජියෝමෙට්‍රි පොඩ්ඩක් ඇතිලු.
රවුම් මේ ෂේප් එක ගන්න මම ඇත්තටම කිව්වොත් අරක කඩන්න ඕනි පින් එක මොකද්ද උඹට මේ කඩන්න පුළුවන්ද බං කොයිම ඕක නම් කඩලා දීපන් මට නිකන් අත කපා ගන්න බෑ ඕක අල්ලල්ලා හිටියා සිම්පල් වැඩ මේ අර මෙහෙම ගහන්නද බලන්න එපානේ එපාලු තියලා තියපල්ලු අවක වැඩිය තලන්න නැතුව අර මැද්දට කරලා තියලා තියපන් ඔය අයිනට උනා ඔය නෑ ඔය කොලේ අයිනට උනා බං ඒක මැද්දට කරපන් ආව කොලේ අල්ල ගන්න ඔය තියෙන කොලේ අන්න හරි අපිට හොඳ ඇති ඕක දැන් අල්ලන්න එපා ඔලු තියලා තියපන් ටත් එක තමයි අපිට හොඳ කරුවලේ අතපත ගාලා පුරුදු ඒක නිසා ඒ ඕක මුට කඩන්න දීපන් ඒ මම මේ බලු වැඩ කරන්නේ මට අත කපා ගන්න බෑ උඹට කඩන්නලු ඈ අහු ඒ සීනි ටිකක් දීපන් A few moments later. ඒ මට තියෙන එක දීපන් ඒ සීනි එක ඒක තියෙන ඒක මරුවේ එදා ෆ්‍රෙන්ඩ්ස් ජූස් චැලෙන්ජ් එකේ ලුණු එක ඇදලා මූයි මයි දෙන්න අරගත්තා අද It was at this moment that he knew. He fucked up. හරි ආවෝගේ ගා හරි තව ඕනේ තව එකක් දාම ඇති ඕක දැන් තලන්න වටේම ගාපන් අන්න හරි ඒ පිට යවන්න නෙවෙයි හිට යවන්න මම ඇතුළේ යවනවා දැන් තව ටිකක් අඩෝ සුපිරියා උඹ නම් චෙෆ් කෙනෙක් වගේ බා ඒ පොඩි කාලේ බං ස්ටේ හදන්න ලුණු ගෙනත් දීපු කොල්ලෙන් මට වම් පැත්තෙන් ඉන්නේ අත කපා ගන්න එපා පුතේ චූටි කැලිය වල කපන්නලු හරිනේ දාපන් දවඩි උඹ වුවා කරන්න එපා උඹ තියපන් උඹට තහනම් විසිරවලා දාපන් ලස්සනට ලස්සනම ගන්න නෑ මම ආන දානවා එකක් කැඩුණා බිමට ඔතනම යට ආවා ඉතින් කනවනම් කාපන් නැත්තම් දාපන්. දහම් පොඩ්ඩක් ලස්සන නියන් දාපන් ඈ දාපන් හරි එලගිරි ලුණු කෑල්ල කපන්න චොප් කුට්ටි ගහන්න ඔතනම තියෙනවා කොහොමද මේ කපන්න ඕනේ මන් රින් අතටද කපපන් කෑලි කපපන් ඕක වලලු වගේ දෝනේ කොටුද රවුම් කියනවා රවුම් දෝනේ එහෙනම් ලුණු පිටිය ගත්තා මෙහෙම මේ හරිනේ පැත්ත පොඩ්ඩක් මොකේ සිග්නල් එකක් ඔහොමලු අඩෝ ඇස් වහගෙන ලුණු කපද්දී සැරෙන්නේ නැහැ නේ බං හරිලු සුපිරිලු ඔබ වැඩෙක්ලු හරි හරි දැන් ඇතිලු දාන්නලු ඔක්කොම මේක නිකන් මහත වෙඩි නේ බං ඇති අත කපා ගන්න එපා අවුලක් නැහැ පොතු අරින්නලු
යකෝ පොතු ඇරලා තියෙන මැත්තේ මට දැනෙනවා අතට. දෙකට කඩන්නලු. හරි. ඒ කොහෙද ගැටුනේ ඒක කෑලි නැතුව ගියේ. මේක. හරි. විසිරවලා දාපන්. එහෙම කිව්වේ නෑ ඒක මං කිව්වේ. සෙල්සියස් ගාන කීයද? වැඩ කරන. ඇතිද? ඔය එක තැන ගොඩ ගහලා තියෙන්න බං විසිරවපන්. අනේ චීස් කපන්න. චීස් පෙති පිටින් දාන්න. පෙති පිටින් දාපන්. සිරාට ඔව්. 3ක් දාන්න. මේ චීස් එක නෙමෙයි පොලිතින් එකක් දෙන්නේ මට. භාගයක් ඒකේ බං. ඔක්කොම හරි දාන්න. දාපන්. අන්ටේ බයව දාපන්. මරක් කැල්ල. උට කන්න බෑනේ. උට කන්න බෑනේ අපි කමුද? අම්බඩක් කන්නලු. උට කන්න. තව චීස් එකක් දියා මේක මදිනේ. තව අවන් එක දැන් අවන් එකට දාන්නලු. මෙතන මදි. මේක අරන් දෙන්නද උන්ට? හරි. මේක රත් වෙලාද? මෙහෙමම දානවද? හරිද මේක දැන්? රත් වෙලා නැල්ලු. ඉඳපන්. හොම්මම තියපන්. හතර පැත්තෙන් අල්ලලා තියපන්. දැන් හරිද? දැන් මොකද කරන්නේ? කොච්චර වෙලාවද? විනාඩි 10ක්. ෆ්‍රෙන්ඩ්ස් මම අත හොදන් එන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් මේ අපි කැම ටික හදලා ඉවරයි. මේ මං හිතන්නේ දැන් අරක මුට ගහපන්. හරි. ඔන්න හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අද පීසා එක න රෙඩි. වැඩි හිතන්න එපා නිකන් පොඩි නිකන් කළු පාටක් තියෙනවා හරිද? වැඩි ලස්සන ඇවිල්ලා තියෙනව නේද? හරිම ලස්සනයි. ලස්සනයි. කපමු යන. අපල බලමු කන්න පුළුවන්ද කියලා. very beautiful. මෙන්න ෆ්‍රෙන්ඩ්ස්. මම කෑල්ල. මට ජෝඩි කෑල්ලක් දෙන්න. ඔයාලට කෑල්ලක් දෙන්නද? ඇයි? මම කන්නේ. අයියකෝ. පොඩි කරන්නේ කෑල්ල දිනවා. ආහාය බං. එකට කන්න බෑ කොහොමද කාලේ ඉවරයි. අන්න ඒක සාමාන්‍යයෙන් කන්න ගියාම මේ ඉන්න බෑ එච්චර වෙලා. කාලා බලමු අපි. මැරෙන්න ගියත් කලින් මැරෙන්න ඕනේ කියලා කන්න ඕන කනකොට. yes. මේක රසයි බං. not bad. ඒක තමයි කිව්වේ. මම කෑමක් හැදුවොත් කවදා රස නැදිනවද? අඩෝ ඒ වුණාට මමනේ ගයිඩ් කරේ. නැත්තම් නසයි බා. හරි එහෙනම් ටේස්ට් එක හොඳයි. ඇත්තටම කිව්වොත් ටේස්ට් එක ගැන ඔයාගේ රේටින් එක මොකක්ද? මම දෙනවා 5න් අහෙන්ද දෙන්නේ 10න් දීපන්. අපි 10 රේටින් ඇති. 10. 10න් දෙනවා මම 7.5ක් වගේ. 7.5 දෙනවා. ඔලක් නෑ. එතකොට උඹේ රේටින් එක? මම දෙනවා 5. 5ක් දෙනවලු. එතකොට ඇත්තටම මම මේකට දෙනවා 10න් 8ක් දෙනවා. මම හැදුවේ. ඒකයි දැන් අර හදුප් එක ඇත්තටම රසයි නේ බා. රසයිනේ. ඇත්තටම රසයි. පොඩ්ඩක් අර ප්‍රසන්ටේෂන් එක අවුල් මම මේ අපිට ඇත්තටම ෆ්‍රෙන්ඩ්ස් අපිට මොසරෙල්ලා චීස් සෙට් උන්නේ නැහැ මේක හදන්න. ඒක නිසා මේ මොනවද අපි දැම්මේ? මොන හරි නිකන් ස්ලයිස් චීස් යන්නේ දැම්මේ. ඔව් ස්ලයිස් එක පොඩ්ඩක් මේ කර වෙනවා. කර වෙනවා. අන්න ඒ සීන් එකද. නැත්තම් මේක ඇත්තටම ටේස්ට් එක පට්ට. කියන්න දෙයක් නැහැ සුපිරියට දෙනවා. මේ පස්සේ කනවා මේ දැන්. පස්සේ කනවා. හරිද? ඉවර වෙලා කනවා. එහෙනම් ඉතින් අපේ දෙවෙනි චැලෙන්ජ් එක මේ විදිහට ඉවර වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම කට්ටිය notification bell icon එක click කරලා තියාගන්න, subscribe කරලා තියාගන්න. එතකොට ඔය කට්ටියට අපේ ඉස්සරහ වීඩියෝත් YouTube එකට upload කරපු ගමන් ඔය කට්ටිය ගාවට ගන්න පුළුවන් notification එකක් විදිහට. ඉතින් අපේ ඉස්සරහට තව challenge තියෙනවා. ඔය කට්ටියක මොන හරි recommendation තියෙනවා නම් පල්ලෙහා comment section එකේ අනිවාර්යයෙන් මේ ටික add ගන්න. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු නේද? ඔව්. Okay, take care. Peace.